සුබ දවසක් හැමෝටම. අලුත් කතාවක් කියන්න තමයි ආයේ මේ ඔයගොල්ලන්ව බලන්න ආවේ. අපේ ජ්‍යොතිෂ වේදීන් මේ දවස්වල අලුත් වැඩක් පටන් අරන් තිනවා. මොකද්ද? 24 වෙනිදා මේ ළඟ එන 24 වෙනිදා මේ සුනේත්‍රා දේවි පිරිවෙනට මේ කට්ටිය එකතු වෙනවා කියලා එක එක්කෙනා පෝස්ට් දානවා. මේක ඉතින් කවුරු හරි එක්කෙනෙක් සංවිධානය කරපු එකක්. මේක අපේ කට්ටිය එකතු වෙලා ඉතින් මේ වැඩි පිරිසක් එකතු කරගෙන කරන්න යනවා. මේකේ අරමුණ තැන් තැන් වල එක එක විදිහට කියනවා. සම්මන්ත්‍රණයක් තියෙනවා රෝමේවා කියලා කියනවා. ඇත්තටම ජ්‍යොතිෂ වේදීන් එකතු වෙන එක අත්‍යවශ්‍යයි. ඒකේ තියෙන්න ඕන ශාස්ත්‍රයේ තියෙන අඩුපාඩු තැන් සාකච්ඡා කරලා ඒකෙන් ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන්ද ඒ කරන එක ජනතාවට වැඩි ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට කරන්නේ කොහොමද? ඒ සඳහා තියෙන සංහිතා ඊළඟට ඒ තියෙන පැරණි මේ පොත්පත්වල පැරණි දේවල් වල තියෙන යම් දේවල් සංශෝධනය කරගන්න අවශ්‍යද? නැත්නම් ඒවා ඒ විදිහටම පාවිච්චි කරනවද? මෙන්න මේ වගේ සාකච්ඡාවල් ඇත්තටම බෙහෙවින් අවශ්‍ය යුගයක්. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි මේ 24 වෙනිදා නාට්‍යයේ පිටුපස්සේ ඉන්නේ කවුද කියන එක පොඩ්ඩක් ජනතාව අපේ හිතවතුන් දැනගත්තොත් දැනවත් වෙලා හිටියොත් හොඳයි. මේක තනිකරම දේශපාලන අතකොළුවක්. මේක තනිකර මේ එකතු වීම තුල දැනට මම මේ කියන දේ කාටවත් වැටහෙන්නේ නැති වේවි. හැබැයි මම දන්න දේ මේ අපේ සමහර ජ්‍යොතිෂ වේදීන් සල්ලි වලට නොකරන දෙයක් නැහැ. ඒක දන්නවා මේ රටේ මිනිස්සු. පහුගිය දේශපාලන ඉතිහාසයේම මොකද වුනේ කියලා දන්නවා. ඒ වගේම භූමිකාවක් ආරම්භයක් තමයි මේ කරන්න යන්නේ. තව මැතිවරණයකට තව කාලයක් තියෙනවානේ. හැබැයි මේ ආරම්භය මේ එකමුතුව හරහා කරන්න යන්නේ මේ මාධ්‍ය නාලිකාව. දැන් ඔයගොල්ලන්ට තේරෙයි මේක මේ මාධ්‍ය නාලිකාව වලින් ප්‍රයොරිටි මූලිකත්වයේ දෙනකොට මේක දෙන්නේ මේ කවුද මේක යට ඉන්නේ කියලා. මේ දේශපාලඥයව එයාගේ බලමේ එයාව ඉදිරියට ගෙනීමේ බලාපොරොත්තුවෙන් මේ කටයුත්ත සංවිධානය කරන්නේ. මේක යට ඉන්නේ අර කලින් පෙරදිලා එක එක ඔලු දාලා බලලා අරයා මෙයා පුත්‍රයා නාති අරගොල්ලෝ මේගොල්ලෝ දාලා බලලා හැම ක්‍රමයකින්ම බලලා මේ ඊයේ පෙරේදා වෙනකොට රණවිරුවත් අල්ලගෙන දඟලලා බැරි වෙනකොට මෙන්න මේ නාට්‍ය තමයි රඟපාන්න හදන්නේ. අද මං කියන දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. හැබැයි තව ඉදිරියේදී මැතිවරණ කාලය වෙනකොට හිමීට කේන්දරවල ජ්‍යොතිෂ වේදීන් කියන්න ගනි දැන් මෙන්න මේ අහවලාගේ කේන්දරේ තමයි තියෙන්නේ ඊළඟට රජ වෙන යෝගය මෙයා තමයි ඊළඟට එන්න තියෙන්නේ කියලා ජනතාවගේ ඔලු ටික වෙනස් කරන්න පටන් ගන්නවා. ඒකේ පළවෙනි වැඩේ තමයි ඔය පටන් ගන්න. ඇත්ත කියන්න එපයි. ඕක තමයි ඇත්ත කතාව. ඕක ඉතින් දැන් නෑ කියන්න පුළුවන්. හැබැයි ඉදිරියේදී වෙන දේ ඕක තමයි. අවශ්‍ය නම් මම කියන්නම් ওই දේශපාලන කට්ටියත් කවුද කියලා මම කියන දේ වැටහෙනවනේ මේක බලන බුද්ධිමත් ජනතාවට මොකද්ද මේ කියන්නේ කියලා. හොඳයි. සුබ දවසක්.